මට සෑහෙන කාලෙක ඉඳලා කොන්දේ සිදිල්ලක් අමාරුවක් තිබුණා. ඊට පස්සේ මේකට මම ගිහිල්ලා මේ ડોක්ටර් කෙනෙක් හම්බ වෙලා කිව්වා විස්තරේ. අපි ඉතින් ඔය ගණන් ගත්තේ නැහැ. අපි ඉතින් මේ අවුරුදු 60 පෙන්නට පස්සේ මේවා පිරිමි අයට වංගක් වැඩි විස්තරේ කියලා යාම ඒ ડોක්ටර් කිව්වා ඔයාගේ මම බේත් දෙන්නේ නැහැ. ඔයා මේ එක්ස්රේ එකක් අරගෙන එන්න ගෙනල්ලා ડોක්ටර් පෙන්නුවා. ඊට පස්සේ ડોක්ටර් කිව්වා බලලා ඔයාගේ ඔබගඩුවේ ගෙඩියක් වගේ තියෙනවා පෙන්නුම් කරනවා. මගේ නම විතානගේ සෝමසිරි නම්බර 6 එක කෑරගල හේනේගම වයස අවුරුදු 67යි. මට සෑහෙන කාලෙක ඉඳලා කොන්දේ සිදිල්ලක් අමාරුවක් තිබුණා. අවුරුදු 4ක් විතර. ඊට පස්සේ කොහොම තිබිලා ඊට පස්සේ යටිබඩ රිදෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මම මුත්‍රා මගේ කැඩි මුත්‍රා 3 පාරකට විතර මුත්‍රා පොඩ ගියේ. ඊට පස්සේ මේකට මම ගිහිල්ලා මේ ડોක්ටර් කෙනෙක් හම්බ වෙලා කිව්වා විස්තරේ කියලා යාම ඒ ડોක්ටර් කිව්වා ඔයාගේ මම බේත් දෙන්නේ නැහැ. ඔයා මේ එක්ස්රේ එකක් අරගෙන එන්න. ඊට පස්සේ මම ගම්පා ගිහිල්ලා නවලෝකෙන් එක්ස්රේ එකක් අරගෙන ගෙනල්ලා ડોක්ටර් පෙන්නුවා. ඊට පස්සේ ડોක්ටර් කිව්වා බලලා ඔයාගේ ඔබගඩුවේ ගෙඩියක් වගේ තියෙනවා පෙන්නුම් කරනවා කියලා මම මේ කොළඹ ස්පිරිතාලේ ලොකු ડોක්ටර් කෙනෙක් මම පෙන්නන්න එයා හම්බ වෙන්න කියලා කිව්වා. ඊට පස්සේ අපි ගිය අප්‍රේල් 4 වෙනිදා අපේ කෑරගල පන්සලේ හාමුදුරුවොත් එක්ක මම මාස්පිරිතාලෙට ගියා. ඒ හාමුදුරුවෝ කෑගහලා නවත්තලා අප්‍රේල් 5 ඔපරේෂන් කළා. 6 වෙනිදා හිටියා. 7 වෙනිදා මම ගෙදර ආවා. ඊට පස්සේ ඒ ස්පිරිතාලේ දවස් දෙපාරක් ක්ලිනික් ගියා. අපේ පුලස්තිගන්ත්‍රේ තමයි ඔපරේෂන් කළේ. ඒ ක්ලිනික් දෙපාරක් ගියා. ක්ලිනික් ගිහිල්ලා අපුවම ඔයාලට කැන්සර් එකක් තියෙන්නේ. දැන් ඇඟ පුරාම පැතිරිලා. කියලා ඒ බලපු ක්ලිනික් එකේ හිටිය ડોක්ටර් කිව්වහම ළමයි බය වෙලා හිටන් ඊට පස්සේ මාව මහරගම එක්කගෙන ගියා. මහරගම එක්කගෙන ගියාම මහරගම ගිහිල්ලා ලියාපදිංචි වෙලා CT ස්කෑන් එකක් කළා. ඒගොල්ලෝ ඊට පස්සේ කිව්වා සති 6කින් දන්නවනම් නැත්තම් ඇවිල්ලා බලන්න කිව්වා. සති 6කින් දැන්නුවේ නැහැ. අපි ගිහින් බලපුවම ඔයාගේ ස්කෑන් එකේ පොඩි අවුලක් තියෙනවා. ආයි සති 3කින් එන්න කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් අපේ මේගොල්ලෝ ළමයි බය වුණා. මේකයි ඔක ආයි තවත් කල් ඇවිත් දන්නේ නැහැ කියලා. ඊට පස්සේ තමයි බොරලැස්ගමේ KDU කියන ස්පිරිතාලෙට ගියේ. මේ අපි හඳුරන කෙනෙක් කිව්වා අපිට ඒකේ ડોක්ටර් කෙනෙක් ඉන්නවා මේ මහරගම හිටිය ලොකු ડોක්ටර් ඒකේ දැන් ඉන්නේ. එයා හම්බෙන්න ගියා. ඊපස්සේ අපි එයා හම්බෙලා එයා අපිට බේත් කළා. මට කිමෝ එක විද්දා. කිමෝ 8ක් විද්දා. ලක් විදලා එයා කිව්වා දැන් හරි ඒ CT ස්කෑන් එකක් ඒත් කළා. තව ඒ රිපෝට් එක ආවේ නැහැ. දැන් මට ඒ ගැන ඒකේ අමාරුවක් නැහැ. දැන් මගේ මේ පොඩි වකුගඩුවේ පොඩි අමාරුවක් තියෙනවා. මේ වකුගඩුව මේ ඉදිමිලා කියලා ඒ ડોක්ටර් කොළඹින් බට දෙකක් දාලා තියෙන්නේ. ඒක අයින් කරගන්න තමයි තියෙන්නේ. දැන් ඒකට තමයි යන්න තියෙන්නේ. මම කියන්නේ ඉතින් සමාජයේ අනික් අයටත් මේක දැන් ඉතින් දැන් අද මම ඔය ප්‍රවෘත්ති බලනකොට මේ පොඩි ළමයින්ට ඉතින් හැදෙනවා. බය වෙන්න කාරණේකුත් නෙමෙයි. වේලාසන හඳුනාගත්තොත් ප්‍රතිකාර කරගත්තොත් සුව කරගන්න පුළුවන්. මේ අවුරුදු 60 පෙන්නට පස්සේ මේවා පිරිමි අයට වංගක් වැඩි. ඉතින් සාමාන්‍යයෙන් එහෙම වගේ අමාරුවක් තියෙනවා නම් ඇවිල්ලා කවුරුත් මේක පරීක්ෂා කරගන්න කියලා තමයි විශ්වවිද්‍යාලයෙන් කියන්නේ. අපි ඉතින් ඔය ගණන් ගත්තේ නැහැ. අපි ඉතින් වැඩපොළ කරගෙන හිටියා. ඉතින් මම හිතුවා කොන්දරි දෙන එක මගේ මේ වැඩ කළා. අපි ඉතින් කුඹුරු වැඩ කරනවා, අරෝමයා කරනවා, බර වැඩ. ඒ හින්දා මම හිතුවේ ඉතින් ඒ වෙන්ද වෙන්න ඇති කියලා. නමුත් අර මුත්‍රා යන්නේ නැති වෙන පස්සේ තමයි ડોක්ටර් කෙනෙක් හම්බෙන්න ගියේ. ඊට පස්සේ තමයි මේ ඔක්කොම අහුනේ.